අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. Ammee. Taarliga vetlianevabi. Taukjuktan mitä vänna. Vätiodun lytut nani. Haveni tava fetta och karbime. Nuka det wande hunde fetta förangakti. දෙන්නම් වියගත් ඉවර තේ ටිකක් හදන්න ඕන. කෝ බලන්න මේකද අද කියලා. මහත්තයෝ අවදි වුණා නම් මේ ඇවුමට අවදි වෙලා ආවන තේ හැදුවා. හනිකට මෙහෙට එන්න. Maiha minua kata perno edu kuhid. Jantoni teiti kabumte. Etia anta. අන්නේනම් අනේ වාසනාවස් මගේ පින් කඳයි නිදුක් විරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ තුන්දුවන් සරමි. ඉතින් කොහොම මේ මහත්තයෝ අංගත නින්ද ගියාදර මගේ දෙයියට මේ තේක දිව්‍ය ඖෂධයක්ම වෙන්න ඕන තුන්දුවන්ගේ ආනුභාවයෙන්. Haminite kiyante hondata ninde giya matena. Maiha mide tebi wada. තාම නෑ මය මහත්තයාත් අවදි වෙලා ඉන්න කල් මේ හිටිය තෑඩින් කිත්තා බොන්ඩේ. මේ කුකුළුන්ගෙන් තියෙන කරදරේ හැම තැනම වසුරු කරගනුවේ. හදන මිනිස්සු දැනවන්න එපාය. සතා සීපාව වෙන කාටවත් කරදරයක් නොවෙන්න හදාගන්න. ඒ විතරක් නම් බැරිය. මේ පෑවිල්ල තියෙන කාස්ටකේ. ලෙඩ රෝගත් බව වෙනවන්ද අප්පා දැන්න. මොනව කරන්නද? පිරිසිදු කරගන්න එපා ඉතින් මෙදුල. Kiitellä jatta. Miire kohe hängilad manda. Ebikan korannevat näänoe. Kammeli ma kammeli. Monua korande demanda. මොකද මුන්ද පේන්නේ නැත්තේ. කොහේ ගිහින්ද මොන්ද මේ තපහනේ. ඔය ඉන්නේ. යසය අපේ මහත්තයා ඔබ මොඩ බලාගෙන හිටියේ. පුදුම කම්මැලිකමක් නෝ ඇතියෙන්නේ. ඔහොම උඩ බලාගෙන ඉන්න නැතුව මේ තියෙන දෙයක් කාලා කඩේට ගිහින් මේ බඩු ටික ගෙනාවොත් හොඳයි. නැත්තම් ඉතින් පස් තමා කණ්ඩ වෙන්නේ. Mamatikan nidaha sa itiottermoy. May harminito teintevei. Mukade manda munna bimitir fer. May harminihin ang manggoring din nang. Kardaman dito ka kodam turay nuwe. Ufabi nuwa yan tabihawan. Bimili man latini ko haban na.
නේ උපාලිය බීලා අදත් එයි නීත ඇත්තට. කරමිද හොඳ අඩ තෙරමුහත තේරි විල්ලක් ටෝරැම්ද. බීලා ඉන්නකොටෝකට විහිළු තේරෙන්නෙත් නෑ. මොනවා කියයිද දන්දිනේ. අද සයිමන් අය නේද මේ පැත්තට එන්නේ. බඩුවන්ට වෙන්න ඇති. මං යනවා කඩිය ඇතුළට. ත්‍රී කොහොම අපි නං හොඳි සයිමෙන් අයියට කොහොමයි මම නං හොඩි එහෙනම් මං කොහින් එන්න. එහෙනම් පරිස්සමට ගොහින් එන්නකෝ. පස්සේ හම්දමු. තිසොත්වරක් වුණා නොවේ අද ඉතින් ඉන්ට හම්බ වෙන්නේ. යුජහර දුවල යන්ට ඕනේ. මහන්සී යප්ප දුවනව වියර කොච්චර දුර දුවන්ටද. ඔන්න මෙහෙමින් සැරේ යනවා. පරක් වුණා නොවේ අද ඉඳලා ඉවරයි. ඔන්න ඉතින් මග බලාන ඉන්නේ මය හාමිනේ. අනේ ඉතින් අසරණවට දෙයියන්ගිම පිහිට. මයි මහත්තයා තාමත් නෑඩුවේ මගේ කරඩරයක්වත් වුණාද මන්ද. හිතට වයත් හිතෙනව නොය. බලමු පොතාව චුට්ටා. අප්පතියේ ඇති යාන්ත. මම මේ බලවෙලා උන්නේ. මොකද උච්චර පරක්කු කියලා. දැන් මොකද උච්චර පරක්කු උනේ? ඉන්තේරුවෙන්ම වෙලා තියෙන්නේ කයිවාරුව ගහ ඉන්ටපි මැදහට කටපිරිත වෙලා. ආයිතෙන් අපේ ඇත්තොන්ට ගෙදරින් ඩොට්ට බැස්සට පස්සේ ගෙදර එන්න කල්පනාවක් නෑ නොවේ. මොකටද ගියේ මොනවද කරන්න කියලා කල්පනාවක් නෑ. ඉන්න ඇති කටපිරේ කියෝ කියෝ. ඒ වයිටට ඉන්න උපං හපං කන්නේ තියෙන්නේ. හාමිලේට මුකුත් කියන්තඩෙන් නෑනෙ. ඔක්කොට මිස්ස ලහගන්තක වෙච්චදේ කලපිවේ කීප දෙනෙක්ම හිටිය. උපාලිත් ඔත නැත බීසා වනවය. ගෙටේ මොකට ඇවුන්නේ? ඉතින් කියන්නේ සමන්න අය උපාලියගෙන් අපූරු තේරවිල්ලක් ඇහුවනොය. මොකක්ද ඉතින් ඔය හපු තේරවිල්ල? මී කෑගහන්ට එපා. අර ඇත එනව පේෙන් උපාලිය නේද? සමන්නයි ඔන්න හිනන් ලෑස්තිවෙන්ටකො. මේ උපාලි තෝරමුද තේරෙවිල්ල. කියන්ට බලන්ට සමන්නයේ මොකක්ද කියර? එහෙනම් කීබු බලන්ට උපාලි දෙක උදන්දාකාරකවන්නේ මොකක්ද කියර. පොඩ්ඩක් හිටහන්කො සම්බන්නයේ බන්වේච නතර කරනකම් බංඋඹට දෙක උඩින් දාලා පෙන්නන්ද? බේ උපාලී විහිළු නං විහිළුවේ දිර තියාගනි. උඹ කවුදයකෝ මගේ තාත්තට ගහන්න පිත්ත පම්මාම උඹට. අම්මපම් මෙහෙමත් මීහරක් වෙලා. හොන්ඩයි කුඹුර මඩවන්ට මුං ඔක්කොම. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔහිලා වගේ මෝඩයෝ හන්ද. ඇයි මහත්තයෝ ඕක තේරෙන්නේ නැද්ද? පාපැදියනම කකුල් දෙක උඩින් දාලා පදින්නේ. අම්ම පහාමිනි පාතැදි කීයක් නම් ඔය කඩේ ඉස්සරහෙන් ගියාද? මටත් ඕක තේරුන්නේ නොව.
කොටින්ම උපාලියාවෙත් පාපැදියෙන් නොහැ. ගෑනුන්ගේ මොලේ හැඳ මිටේ කිව්වට එහෙම කියන්න බොරුවට නොවෙන්. මේ අපිට වැඩිය ගෑන උදවියට හොඳට තීරෙන්. මේ වගේ තව ලස්සන කතාවක් බලන්න සබස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්නම්.